අයිබෝවන් හෙලෝ එරුවන් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා විශේෂ පාඩමක් 11 ශ්‍රේණියේ ළමයින්ට විශේෂයෙන්ම විශේෂ වෙන පාඩමක් ඒ තමයි ප්‍රෝග්‍රෑමින් කියන පාඩම. අර හැබැයි තියෙන ඩිබග් යුවර් ලයිෆ් කියන එක ගැන දැම්ම හිතන්න යන්න එපා. ඒ ගැන මම පස්සේ කියන්නම්. රයිට්. පළවෙනි දේ තමයි මම ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස් කරන සර් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මම දැන් සිංහල මීඩියම් වලටත් ක්ලාස් කරගෙන යනවා. ඉතින් මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම නිර්මාණය කරන්නේ මේ දෙගොල්ලම ළමයින්ට ඉංග්‍රීසි සහ සිංහල මීඩියම් කියන ළමයි දෙගොල්ලටම මේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩම අවබෝධ කරගන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේ පාඩම තමයි IT වල ප්‍රධානම IT වල ප්‍රධානම පාඩමක් තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩම. ඉතින් හරි අපි ආතම විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩමට අදාළ මම මේ කරගෙන YouTube වීඩියෝස් ටික ඔයාලට එන්නේ පාර්ට්ස් විදියට. ඒ කියන්නේ මේකේ පාර්ට්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. එක වීඩියෝ එකක් සාමාන්‍ය විනාඩි 10කට වඩා දිග වෙන්නේ නැහැ. ඒකට වඩා කම්මැලි නැතුව මේ වීඩියෝස් ටික බලාගෙන යන්න පුළුවන්. එක වීඩියෝ එකක් බලලා ඊළඟ දවසේ බලන්නත් පුළුවන්. නැත්නම් එක දවසට වීඩියෝස් දෙකක් වගේ බලන්නත් පුළුවන්. හරිම සරල විදියට ඔයාලට වගේ ස්ටඩි ප්ලෑන් එකකට ඇඩ් කරගන්න පුළුවන් විදියට තමයි මම මේ YouTube වීඩියෝස් ටික කරගෙන යන්නේ. ඒ විතරක් නෙමෙයි ප්‍රෝග්‍රෑමින් කියන පාඩම ඕලෙවල් වල ළමයිට විතරක් නෙමෙයි A level වලටත් සහ එතනින් එහාට යුනිවර්සිටි ස්ටුඩන්ට්ලටත් මේක වැදගත් වෙනවා. ඒ නිසා මේ හැම එකටම පාදමක් විදිහට තමයි මම මේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩම ඔයාලට උගන්වගෙන යන්නේ. හරිම සරලම තැන ඉඳලා මේකේ මාස්ටර් ලෙවල් එකටම වෙනකම්. හරි. ඉස්සෙල්ලා අපි හිතමු පාවිච්චි කරන්න කැමති නැත්නම් යූස් කරන්න කැමති ඔයාගේ ෆේවරිට් මොබයිල් ඇප් එක ගැන. සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ ගේම්ස් ප්ලේ කරලා මේක වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා හැමෝම දැකලා ඇති ATM මැෂින් එකක්. ඉතින් මේ මොබයිල් ඇප් එක නැත්නම් මේ වීඩියෝ ගේම් එක කොහොමද ක්‍රියේට් වෙනව ඇත්තේ? මේක අපිට අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ මොබයිල් ඇප් එක මොනවද කරලා ඇත්තේ? හිතන්න ඔයාලගේ ඉස්කෝලේ වැඩසටහනක් ඔයාලා ඒ වැඩසටහන ඕගනයිස් කරනවා. හරි නිකන් ප්‍රෝග්‍රෑම් කරනවා වගේ. හරිද? ඒ කියන්නේ ඔයාලගේ වැඩසටහන පටන් ගන්න වෙලාව, ඒකේ පටන් ගන්න කවුද, ඊළඟට සින්දු එකක් කියන්නේ කවුද, ඩාන්ස් එකක් කරන්නේ කවුද, ඊළඟට එන ඔප්ෂන් එක මොකක්ද? ඒ වගේ ගොඩාක් දේවල් එක්ක ඔයා ස්ටාර්ට් එකක් වගේම එන්ඩ් එකක් ඔයා ඕගනයිස් කරන වැඩසටහනේ තියෙන පුළුවන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ හරියට එක ටාස්ක් එකක් උදෙසා නැත්නම් ටාස්ක් ගොඩක් උදෙසා ස්ටාර්ට් එකක් සහ එන්ඩ් එකක් තියෙන මේක ඇතුලේ ලොකු ප්‍රොසෙස් එකක් වෙන දෙයක්. ඉතින් මේ ප්‍රෝග්‍රෑමින් කියන පාර්ට් එකට යනකොට මම ඔයාලට ඊළඟ වීඩියෝ ගැන කියලා දෙන්නම්. මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට යනකොට දේවල් කිහිපයක් අපි ඉස්සෙල්ලා ස්ටඩි කරලා ඉන්න ඕන. පළවෙනි දේ තමයි analyze problem. දෙවෙනි එක තමයි flow chart. නැත්නම් map එකක් ගැන අපි කතා කරන්න හදන්නේ. තුන්වෙනියට තමයි pseudo code කියන එක පාවිච්චි වෙන්නේ. හතරවෙනියට real code කියන එක පාවිච්චි වෙනවා. ඉතින් මේ කොටස් වලට යනකොට analyze problem කියන එක මේ programming වලට විතරක් නෙමෙයි අපේ ඇත්ත ජීවිතේ අපේ life එකටත් මේ analyze problem කියන එක වැදගත් වෙනවා. ඉතින් ඒ හරහාම අපි ඊළඟ වීඩියෝ එකේ උදාහරණයක් අරගෙන කතා කරමු. Draw maps called flow chart. Flow chart ගැන පැත්තක දාන්නකෝ. ඔයාලා map ගැන දන්නවනේ. map එකක් සිටියපන්. ඉතින් මේ map එකක් තියෙන මොකද අපිට? දෙයක් හඳුනගන්න ලේසි වෙන්නේ. කියන්නේ තැනක් හොයාගන්න ලේසි වෙන්න. උදාහරණයක් ගමු අපි Google map එකම ගමුකෝ. දැන් Google map එකේ අපි මහරගම කියලා search කරොත් මම දැන් ඉන්න මගේ live location එකත් එක්ක connect වෙලා එයා මට මහරගමට යන්න පුළුවන්.
නැත්නම් මහරගමට තියෙන දුර සහ වේලාව පෙන්වුම් කරනවා. සරල මැප් එක. මැප් එකක් සිටියම එයා බලලා අපිට දෙයක් තේරුම් ගන්න පුළුවන්. සරලව ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනියට යනවා plan with pseudocode කියන එක. pseudocode කියන එක පැත්තකින් තියන්න. ඔයාලට මම මේ programming part එකට අදාළ වෙනවා languages කීපයක්. මේ languages අර අපි කතා කරන්න මෙහෙම කාත් එක්ක කතා කරන්න පාවිච්චි කරන languages නෙමෙයි. මේවා computer languages. ඒ කියන්නේ පරිගණකයත් එක්ක ගනුදෙනු කරන්න තමයි අපි මේ languages ටික පාවිච්චි කරන්නේ. උදාහරණයක් ඔයා tamil කෙනෙක් එක්ක කතා කරන්න නම් ඔයා tamil දැනගෙන ඉන්න ඕන. සරල උදාහරණයක් නැත්නම් එයාලා tamil කෙනාට සිංහල පුළුවන්, tamil කෙනාට ඉංග්‍රීසි පුළුවන්, අපි tamil දැනගන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමු ඔය දෙකම දන්නේ නැති කෙනෙක් tamil විතරයි දන්නේ. එතකොට tamil විතරක් දන්න කෙනෙක් එක්ක අපි කතා කරනවා නම් අපි ටිකක් හරි tamil දැනගෙන ඉන්න ඕන. හරිද? ඒ වගේ තමයි ඔයා ආස නැත්නම් ඔයා මොබයිල් ඇප් එකක් කියලා හිතන්නකෝ ඔයා කැමති. එන්න ඒ වගේ ඇප් එකක් බිල්ඩ් කරන්න අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් එකක් ඕනි වෙනවා. මේ ලැන්ග්වේජස් ගොඩාක් තියෙනවා මේ IT ෆීල්ඩ් එකට අදාළව. ලැන්ග්වේජස් කම්පියුටර් ලැන්ග්වේජස්. ඉතින් කම්පියුටර් ලැන්ග්වේජස් තියෙන IT ෆීල්ඩ් එකේ විතරයි. ඒ විතරක් නෙමෙයි මේ ලැන්ග්වේජ් හරි අමුතුයි. ඔයාලට ඉස්සරහට තේරෙයි අපි මෙන්න මේ හතරවෙනි ස්ටෙප් එකට යනකොට කොහොමද මේ ලැන්ග්වේජස් මේ අමුතුයි කියන ලැන්ග්වේජස් ටික පාවිච්චි වෙන්නේ. ඔයාලා ඉතින් අහලත් ඇති සමහර වෙලාවට මම කීපයක් එක්සැම්පල් විදිහට කියලා දෙන්නම්. HTML, C++, Pascal, Python, Java වගේ ගොඩාක් අර නම් කරන ලද කම්පියුටර් ලැන්ග්වේජස් කීපයක් තියෙනවා. pseudocode නේ අපි කතා කර හිටියේ. pseudocode කියන්නේ හරියට නිකන් fake බොරු දෙයක් වගේ. fake බොරු දෙයක්. අපි මේක ඇත්තටම කෝඩ් කරන්න පාවිච්චි කරන්නේ. අපි මම කියනවා ඉස්සරහදී මෙන්න මේ languages ගැන, real languages ගැන, real computer languages ගැන. එතකොට real computer languages වලින් තමයි පුතේ mobile app එකක් නැත්නම් video game එකක් වගේ ඒ දේවල් build වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙන්න මෙතෙන්ට යන්න මේ real code එක කියන එකට යන්න කලින් අපිට ලෙහෙසි වෙන්න පහසු වෙන්න තමයි අපි pseudocode කියන එක use කරන්නේ. ඉතින් මේක fake එකක්, fake code එකක්, real code එකක් නෙමෙයි මේක fake code එකක්. මේක පාවිච්චි කරලා code එක අපිට මුකුත් program එකක් run කරන්න බෑ. හැබැයි මේ real code එක හදන්න ඕනේ. මේ real code එක මොන විදිහටද යන්න ඕනේ කියන එක decide කරලා ඒක plan කරන්න අපිට use කරන්න පුළුවන් pseudocode කියන concept එක සහ flowchart කියන concept එක. දැන් මේ programming කියන ගැන කතා කරනකොට මම චුට්ටක් මේක සරල කරන්න මෙන්න වගේ පොඩි පාඩයක් හඳා. ඉතින් මෙතනදී අපිට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා the problem. ඊට පස්සේ මේක ඇනලයිස් කරන්න ඕනි. ඇනලයිසින් part එක යනවා. ඊට පස්සේදී මේක සිතියම් ගත කරන්න ඕනි. මේ අපේ පහසුවට තමයි මේක කරන්නේ. මේක කරන්න ඕනිමයි කියන එකක් නැහැ. හැබැයි ඔයාලගේ O level exam එකට මේකෙන් ප්‍රශ්නයක් එනවා සහ pseudocode නැත්නම් fake code කියන එකෙන් එනවා. සහ real code එකෙන් එන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ ඇත්තටම අපිට ඇප් එකක් බිල්ඩ් කරගෙන යනකොට මේක ඕනිමයි කියලා එකක් නැහැ. හැබැයි අපේ පහසුවට මෙන්න මේ දෙක යූස් කරන්න පුළුවන්. ඒක යූස් කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් ඇනලයිස් එකෙන් පස්සේ මේ සිතියම් ගත කරනවා. ඊළඟට අපි pseudocode කියන එක යූස් කරලා නැත්නම් fake code කියන එක යූස් කරලා අපි මේ real code එකට කලින් ඒ නිකන් code එකක් වගේ code එකක් හදා ගන්නවා. ඊට පස්සේ real code කියන part එකට යනවා computer languages යූස් කරලා. ඊට පස්සේදී problem solve ප්‍රශ්නේ විසඳනවා. ඉතින් මේ pseudocode කියන්නේ හරියට නිකන් ඉංග්‍රීසි මේක තන කරපු තියෙන ඉංග්‍රීසි මික්ස් වෙච්ච කියන්නේ ඉංග්‍රීසිත් එක්ක මේ කම්පියුටර් ලැන්ග්වේජ් එකේ පොඩි වචන මික්ස් වුණු දෙයක් තමයි තියෙන්නේ. අපි ඒක pseudocode ගැන කතා කරනකොට කතා කරමු. මෙතන මම ප්‍රශ්නයක් අරගෙන ඔයාලට ඉක්මනින් සරලව කියලා දෙනවා කොහොමද මේ ප්‍රෝග්‍රෑම් යූස් වෙන්නේ කියලා. ඔයාලගේ සිලබස් එකට අදාළව තියෙන විදිහට. මෙතන පළවෙනි ප්‍රශ්නය අරගෙන තියෙනවා. දැන් ඔයාලට ඉංග්‍රීසි මීඩියම් ළමයිට මෙතන මේ ප්‍රශ්න බලා ගන්න පුළුවන්. සිංහල මීඩියම් ළමයිට මෙතන ප්‍රශ්නේ තියෙනවා. ඒකම ට්‍රාන්ස්ලේට් එක තමයි මේ තියෙන්නේ. රයිට්. සරලවම මේක සුපර් මාකට් එකකට ඩිස්කවුන්ට් එක ඇප්ලයි කරන සිස්ටම් එකක්. එතකොට මෙතනදී ඒ කස්ටමර්ගේ සුපර් මාකට් එකට ඇවිල්ලා ඒ දේවල් ගන්න කස්ටමර්ගේ බිල් එක රුපියල් 5000කට වැඩි නම් එයාට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා මේ සිස්ටම් එක හරහා. හැබැයි එයාගේ බිල් එක රුපියල් 5000ට අඩුයි නම්
5000 or less අඩුයි නම් යාට ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කියනවා ඇල්ගොරිතම් එකක් බිල්ඩ් කරන්න කියලා, ඇල්ගොරිතම් එකක් සකස් කරන්න කියලා. හරි. අපිට මේ බිල් පතේ මුදල ඇතුළත් කරන්න, වට්ටම ගණනය කරන්න, පාරිභෝගිකයාගේ යුතු අවසාන මුදල පෙන්වන්න තමයි අපිට මේකේ සිස්ටම් එක බිල්ඩ් කරන්න තියෙන්නේ. හරි. අපි යමු ෆ්ලෝ chart එකට මෙහෙම. ඔයාලා මෙතනදී පැහැදිලිව පේනවා ෆ්ලෝ chart එක. මේ තියෙන්නේ ෆ්ලෝ chart කියන සිස්ටම් එක. මේක තමයි මම කිව්ව මැපින් සිස්ටම් එක. මෙතනදී ස්ටාර්ට් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් එක සහ අවසානයේ මෙතන එන්ඩ් වෙලා තියෙනවා. රයිට්. හරිම පහසුයි, හරිම ලෙහෙසි. ස්ටාර්ට් එක ඒක ගැන වැඩි හිතන්න එපා. මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න උදේ ස්ටාර්ට් කියලා අපි වෙන මේ ඕවල් ෂේප් එකත් එක්ක ස්ටාර්ට් කියන එක දෙන්න ඕනි. ඊළඟට දෙන්න ඕනි කියන්නේ මේක chart sheet එකක් අඳිනවා වගේ අඳින්නයි තියෙන්නේ. හරිද? එතකොට ස්ටාර්ට් ඊළඟට ඉන්පුට් එකක් දෙන්න ඕනි. මම ඔයාලට මතක ඇති IPS කියලා කතා කරා. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන එක. එතකොට ඉන්පුට් කියලා දැන් අපිට දැන් මේ ඩිස්කවුන්ට් එක කැල්කියුලේට් කරන්න ළමයි අපිට අනිවාර්යයෙන්ම බිල් එකේ amount එක ඕනේනේ. ඒක 10000යිද 21000යිද 4200යිද බිල් එක ඕනේ අපිට. එතකොට බිල් එකේ amount එක මට මෙතෙන්ට දාන්න පුළුවන් විදිහක් තියෙනෝනේ. මේක දැන් අර කැෂියර් එකේ ඉන්න කෙනාට මේක ඉන්පුට් කරන්න පුළුවන් වෙනවා. එතකොට enter bill amount කියලා පෙන්නනවා. අපි හිතමු මම මේ බිල් එක රුපියල් 6700යි. හරිද? ඔන්න 6700 බිල් එක මෙන්න මේ පහළට යනකොට ඔයාලට මෙන්න මෙතන තියෙන flow chart එකේ මේ decision එක ගන්න ඕනේ symbol එක. මේකෙන් තමයි මේ decisions ගන්නෙ. මේ diamond shape symbol එක. එතකොට decision එක ගත්තට පස්සේදී decision එකේ තියෙනවා is bill amount greater than or 5000 කියලා. bill amount එක 5000ට වඩා වැඩිද අඩුද කියලා බලන එක තමයි මෙතනදී බලන්නේ. වැඩි නම් yes මේ පැත්තට යනවා, no නම් මේ පැත්තට යනවා. ඒ කියන්නේ මෙතනදී භාවිතා වෙන්නේ ළමයි තීරණ ගැනීමක්. එතකොට තීරණ ගැනීමේදී ඔව් නෑ කියන එකෙන් දෙකයි එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඔව් නෑ කියන එක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට බිල් එක 5000ට වැඩි නම් ඔව් මේ පැත්තට ගිහලා ප්‍රොසෙස් එකක් වෙනවා. එහෙම නැත්නම් මේ පැත්තට ගිහලා වෙනම ප්‍රොසෙස් එකක් වෙනවා. හැබැයි ওই ප්‍රොසෙස් දෙකම අවසානයේදී එකතුත් වෙනවා. ඒ කියන්නේ එක තැනකට එක ලක්ෂයකට එනවා. රයිට්? දැන් අපි බලමුකෝ බිල් amount එක අපි 6700යි කියලා ගත්තනේ. හරි 6700 බිල් amount එක yes. ඒ කියන්නේ මෙතන බලන්න බිල් amount එක 5000ට වැඩිද? ඔව්. එහෙනම් yes. මේ පැත්තට ගිහලා ප්‍රොසෙස් වෙනවා. යාට ඩිස්කවුන්ට් එකක් අනිවාර්යෙන් ඇප්ලයි වෙන්න ඕනේ. එතකොට ඩිස්කවුන්ට් එක equal වෙනවා. ඒ කියන්නේ සමාන වෙනවා බිල් amount එක. මෙන්න මේ තියෙන බිල් amount එක 6700 බිල් amount එක මේ පොඩි තර ලකුණකින් තියෙන්නේ ගුණ කිරීම. එතකොට අපි කෝඩින් වලදී නැත්නම් මේ ප්‍රෝග්‍රෑමින් වලදී අපිට ඔය ඔයාලා පොතේ ලියන වගේ ගුණ කිරීම දාන්න බෑ. මේ වගේ ස්ටාර් මාක් එක තමයි තියෙන්නේ. එතකොට ස්ටාර් මාක් එක 0.1 right. එතකොට බිල් amount එක 6700 ගුණ කිරීම 0.1 කියන්නේ 110. 110 ඩිස්කවුන්ට් එක තමයි මෙතනින් ඇප්ලයි වෙන්නේ. හරිද? ඊළඟට no කියනවා නම් ඒ කියන්නේ 5000ට අඩු වෙනවා. අපි 3500 බිල් එක කියලා නෑ යාට ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වෙන්නේ නැහැ. එතකොට ප්‍රොසෙස් වලට ගිහිල්ලා එතන ඩිස්කවුන්ට් එක 0 ඩිස්කවුන්ට් එක කියන එක බිඳුවකට සමාන වෙනයි. එතන ඩිස්කවුන්ට් එකක් නැහැ යාට. හරි අවසානයේ ප්‍රොසෙස් එකක් එනවා. මේ දෙකෙන් කොමුකින් ආවත් ෆයිනල් amount එක වෙන්නේ බිල් amount එක. ඒ කියන්නේ මෙන්න මෙතන දැන් බිල් amount එක අඩු වෙනවා. ඒ බිල් amount එක අඩු වෙනවා රුපියල් ගාණක්. ඒ රුපියල් කියන්නේ ඩිස්කවුන්ට් එක අඩු වෙන්න ඕනේ. මෙතනින් දෙන ඩිස්කවුන්ට් එක අඩු වෙන්න ඕනේ. මේ පැත්තෙන් ආව ඩිස්කවුන්ට් එක. හරිද? ඒතකොට ඩිස්කවුන්ට් කියලා මම මෙතන වෙනම වේරියබල් එකක් අරගෙන විචල්යක්. හරිද? මේක වෙනස් වෙනවා. අවසානයේදී ෆයිනල් amount එක. එයාට එයාගේ බිල් එක 5000ට අඩු නම් එයාට ඩිස්කවුන්ට් එකක් වැටලා 110ක අවසානයේ අදාළ ගාණ පෙන්නනවා. ඒ කියන්නේ 6700 නම් එයා රුපියල් 670ක ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වෙලා 6700 670ක අඩු වෙලා මෙන්න මෙතන අවසාන ගාණ පෙන්නනවා. හැබැයි එයාගේ බිල් amount එක 5000ට වඩා අඩුයි නම් එයාට ඇප්ලයි වෙන්නේ නැහැ ඩිස්කවුන්ට් එකක්. ඉතින් එතකොට එයාගේ ඩිස්කවුන්ට් එක බිඳුවයි. එතකොට බිල් amount එක අපි තුමු 3500 කියලා. 3500 අඩු වෙනවා බිඳුවක්. 3500 තමයි වෙනසක් නැහැ. එයා ඩිස්කවුන්ට් එක ඇප්ලයි වෙලා නැහැ. හරි. ඊළඟට ඔයාලට මෙතනදී පැහැදිලිව බලා ගන්න පුළුවන් අර ෆ්ලෝ chart එක. මේ තියෙන ෆ්ලෝ chart එක මම සුයිඩෝ කෝඩ් එකකට දාලා තියෙනවා මේ. එතන මේ සුයිඩෝ කෝඩ් කියන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද ළමයි? ඔයාලට මේක ඉස්සරහා වීඩියෝස් ටික බලාගෙන යනකොට පැහැදිලි වෙයි. එතන මේ තියෙන begin end. එතකොට begin කියන එක පටන් ගන්න අර start කියන එකට end කියන එක endමයි. එතකොට මේ මම නිල් පාටින් පොඩක් highlight කරලා තියෙන වචන කිහිපයක් මේවට කියනවා keywords කියලා. මෙතනට කියනවා keywords කියලා. මේවා අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕනේ දේවල්. මෙතනත් බලන්න input bill amount එක input කරනවා. මේක ඇත්ත කෝඩ් එකක් නෙමෙයි. මේක නිකන් අපි කෝඩ් එකක් කලින් fake කෝඩ් එකක් විතර උදාහරණයක් අපි ඔලුවට දාගන්න ලේසි වෙන තමයි මේක තියෙන්නේ. if bill amount මම තියනවා bill amount එක 5000ට වැඩිද නැද්ද කියලා අර මෙන්න මෙතන මෙන්න මේ තියෙන decision එකට අදාළව තමයි මෙන්න මේ ටික හැදලා තියෙන්නේ. right? මෙන්න මෙතන හැදෙන්නේ. ඊළඟට compute කියන්නේ සාමාන්‍ය compute කියන වචනේ ඔයාලා calculate කියලා ගන්නකො. calculate discount කියන එක ගන්න පුළුවන්. හරිද? මෙතන compute කියන වචනයෙන් පාවිච්චි කරනවා. calculate process කියන එක වුණත් ගන්න පුළුවන්. අවුලක් නැහැ. හරි. amount මෙන්න මේ විදිහට තමයි අර දැන් මෙතන තියෙන එකම මම පොඩියට අර නිකන් කටු සටහනක් අපි දා ගන්නවා වගේ මම max වලදී මෙන්න මේ වගේ අපි ලියා ගන්නවා. මෙන්න මේ flow chart එකේ දුන්නු විදිහට flow chart එකේ තියෙන විදිහට අපිට ලෙහෙසි වෙන්නේ මේ වගේ pseudo code එකක් දාන්න. මේක තමයි pseudo code කියලා කියන්නේ නැත්නම් fake code කියලා කියන්නේ. හරි. ඊළඟට මේ fake code එක අපි ඊළඟට අරගෙන යන්න ඕනේ. ඇත්තම code එකේ මේ තියෙන්නේ Pascal code එකක්. Pascal වලින් කරපු එකක්. ඔයාලගේ syllabus එකේ තියෙන්නේ Pascalමයි. එතකොට මේ තියෙන්නේ Pascal වලින් ඇත්තටම code එක යන විදිය. හරිද? මේ තියෙන code එක. එතකොට මේ code එක මම මේ word එකට දාගෙන තියෙන්නේ. මම ඔයාලට ඇත්තටම code එක පෙන්නන්නම්.
right. අපි දැන් මේ වන් කම්පයිලර් කියන platform එක ඇතුලේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ කෝඩ් එක අදාළව තියෙන කෝඩ් එක අර අතන තිබ්බ වර්ඩ් එකේ තිබ්බ කෝඩ් එකමයි. ඉතින් මෙතන තියෙන්නේ මේ කෝඩ් එක. ඔන්න දැන් මම මෙතන කෝඩ් එක වල රන් කරලම් පෙන්නන්න. අපි තුමුකෝ මම කලින් ගත්තනේ බිල් එක 6700 කියලා. මෙන්න මෙතන තමයි ඉන්පුට් එක තියෙන්නේ. මේකට අදාළ ලින්ක් එක මම දාන්නම් ඔයාලට. ඊළඟට මම මේක රන් කරනවා. රන් කරාට පස්සේදී මෙන්න 6700 ටෝටල් බිල් එකට ඩිස්කවුන්ට් එකක් වැටලා තියෙනවා 670ක. අරලා එතකොට කස්ටමර්ට ගෙවන්න ඕනේ අවසානයේදී 6030යි. පැහැදිලිනේ? හරි දැන් ඔන්න මම මෙයාට රුපියල් 4300ක බිල් එකක් ඇඩ් කරනවා. දැන් අපි මේව රන් කරලා බලමු. රන් කරාට පස්සේදී 4300යි ඩිස්කවුන්ට් එකක් ඇප්ලයි වෙලා නැහැ. 4300 තමයි කස්ටමර් පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඔයාලට ඉස්සරහද වීඩියෝස් වලට හම්බෙන්නේ න පැස්කල් කෝඩ් එකක්. මේක පැස්කල් කෝඩ් එක කොහොමද කරන්නේ කියලා නැත්නම් පැස්කල් කෝඩින් කරන්නේ කොහොමද කියලා ඔයාලට ඉස්සරහ වීඩියෝ දෙනවා. මම මේ ගැන දැම්ම ඔයාලට කියන්න යන්නේ නැහැ පළවෙනි වීඩියෝ එක ටිකක් සංකීර්ණ වෙයි කියලා හිතන නිසා. අපි මේ ගැන තවදුරටත් කතා කරමු ඉදිරි වීඩියෝස් වලදී.